ඊළඟට බුදුරජාණන් වහන්සේ මොහොතේ මෙතන මහා ශාල කියලා දිව්‍ය පුත්‍රයෙකුට කියා හිටිනවා දිව්‍ය පුත්‍රයා අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ වැඩිමනක් ධාතු තැන්පත් මහා සෑය ඉදිවෙන්නේ මෙතන ගාමිණී අභය කියලා පින්වන්තෙක් පහළ වෙලා ස්තූපේ කරවනවා. මේ භූමියට මහා කස්සප මහරහතන් වහන්සේ වැඩම කළා. මේ භූමියට සාරිපුත්ත මහ මුනිදුන් මුගලන් මහ මුනිදුන් වැඩම කළා. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේට මේ කාරණා හොඳට මතක හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වඩිනකොට එවකට මේ භූමියේ මිනිසුන් නැහැ. ඉතින් මේ භූමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙන්වෙච්ච භූමියක් විදිහට කටුරොහොල් ඇති වෙලා කාටවත් අපිරිසිදු කරන්න බැරි විදිහට මේ භූමිය වෙන් වෙලා තිබුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ වචනේ මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් අරගෙන දේවානම්පියතිස්ස රජුරු ඉදිරියේ මේ භූමියට ඉස්සා මේ පොළොව කම්පා වුණා. ස්වාමිනී අයි පොළොව සෙලුනේ. මහරජා අනාගතේ මහා ස්තූපයක් ඉදි වෙනවා මෙතන. තුන් ලෝකේටම අසදෘස ස්තූපය. ඉතින් ස්වාමිනී මම කරන්න නෑ. ඔබට ගොඩක් කටයුතු තියෙනවා. ඔබගේ මුණුබුරෙක් ඉන්නවා ගාමිණී අබේ කියලා අනාගතේ. එතුමා තමයි මේ ස්තූපය කරවන්නේ. අන්නේ විස්තරي ලියලා මේ කණුවක හිටවලා තමයි දේවානම්පියතිස්ස රජුරෝ මේ භූමිය වෙන් කළා තිබ්බේ. ඉතින් දුටුගැමුණු මහරජුරෝ තමයි 28ක් යුද්ධ ජය අරගෙන මේ අනුරාධපුරයට පැමිණ බෝධීන් වහන්සේ වන්දනා කළ එනකොට අශ්වයා තමන්ගේ පාලනයෙන් ගිලිහිලා ඒ අශ්වයා කැලෑ වැදුනා මේ පැත්තට. ඇවිල්ලා අර කණුව වටේ කැරකෙනවා. රජුරෝ අශ්වයාගෙන් බැහැලා කණුවේ අකුරු කියවනකොට අනාගතේ ගාමිණී අබේ කියලා රජ කෙනෙක් මෙතන මහා ස්තූපයක් ඉදි කරනවා කියන අකුරු දැකලා ඉපදෙන්නත් කලින් තමන්ගේ නම ගලක කොටා විස්තර අනාවැකි කියපු බව සිහි කරනකොට රෝමෝද්ගමනය වුණා. ඊට පස්සේ ගල් කණුව අයින් කරවලා මේ භූමිය සමතලා කළා. දසමහා යෝධයන් මහා ඇතුන්ගෙන් මේ භූමිය හදලා මේ රුවන්වැලි සෑය උසටම ගර්භයේ උසටම පොළොව ඇතුළට චෛත්‍යය තියෙනවා. මොකද මේ පේසාවල්ලු තුනේ උස පමණටම 9 ප්‍රමාණයක් පොළොව ඇතුළට ගිතා බැහැලා තියෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනයේ අසද්දෘස මහා සෑය දඹදිවවත් නෑ මෙහෙම සෑයක්. දෙව්ලොවවත් නෑ බ්‍රහ්ම ලෝකේවත් නෑ. අසද්දෘස මහා සෑය සමාන වෙන්නේ නෑ. ඉතින් නාග ලෝකයෙන් තමයි ධාතුන් වහන්සේලා වැඩමුවේ. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ද්‍රෝණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරේ සම්පූර්ණයෙන්ම තිබ්බේ ද්‍රෝණ 8යි. 8න් එක පංගුවක්ම මේ ස්වර්ණමාලී සෑරජුන් තුල වැඩ සිටිනවා. තුන් ලෝකේ කිසිම ස්තූපයක තරම් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑරජුන් තරම් ආනුභාවයි. ඒ වගේ භූමියක තමයි මේ රම්මැලි මහා සෑය මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර මැවිලා බුදුරැස් විහිදුවා මිනිසුන්ට ප්‍රසාදය ඇති කළා. ඒ වෙලාවෙ එතන වැඩ හිටපු උතුම් රහතන් වහන්සේ නමක් ඒ ශ්‍රද්ධාවෙන් ඉන්න මිනිසුන්ට ධර්මයේ දේශනා කළා. 30000ක් පිරිස මඟඵල ලැබුවා. 40000ක් ගිහි පිරිස යහපතටපත් වුණා. ඒ වගේ මේ භූමිය මාර්ගඵලලාභීන් බිහිවෙච්ච තැන. මේ රුවන්වැලි මහන්සයි මළුවේ රහතන් වහන්සේ නමක් හිටපු නැති තැනක් නැහැ. ඊළඟට ඒ දුටුගැමුණු රජුරෝ මහරහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් මේ සෑය 3 වතාවක් පැදකුණු කරලා ඔය පේසා මල්ලු මට්ටමින් උඩට නැගලා ධාතු ගර්භයට බැස්සා. දොරකින් නෙවෙයි ඇතුල් වෙන්න තියෙන්නේ උඩින් බහින්න තියෙන්නේ මේ සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයට. එහෙම උඩින් බැහැලා ඇතුලේ තියෙනවා ගොඩාක් රන් රිදී මුතු මැණික් පාසාන වලින් බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ ශාසනයම අඹලා තියෙනවා ඇතුලේ. බාතිය කියන රජුරෝ මේ සෑය ඇතුළට ගිහිල්ලා තියෙනවා 이르දියෙන් දෙවියන්ගේ උපකාරයෙන්. ඒ ගිහිල්ලා ඇවිල්ලා කියලා තියෙනවා මේ රුවන්වැලි සෑය මළුව වගේ මළු 4ක් ඕන කියනවා ඇතුලේ තියෙන පිළිම ටික එළියට ගත්තොත්. අසූරියන් ධාතු ගර්භයේ ඇතුළත බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල තියෙන. අන්න අසද්දෘසයි.
එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහේවත් නැහැ. ඒකයි රුවන්වැලි මහසෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහසෑය තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑය මැද මැණික් වලින් බෝධින් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධින් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේශාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒකට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ධාතු ගර්භේ නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට. මේ රුවන්වැලි සෑය මළුවේ ඇතුලේ මැණික් ගල් 4ක් තියෙනවා. මේ ලෝකේ කිසි කෙනෙකුට මිල කරන්න බෑ මේ මැණික් ගල් 4.